දෙවෙනි එක. තියෙන්නේ මේක 2024 දී මේකේ quotations call කරලා තියෙනවා සභාපතිතුමනි. ඊට පස්සේ මේකේ CCB එක තමයි ඒකේ consultancy එක කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ quotations වලදී නැවත අපේ technical evaluation committee එක තවත් clarifications ඉල්ලලා තියෙනවා. ඒ clarifications වලට අදාළ clarification දුන්නාට පස්සේ ආපහු technical evaluation committee එක මේ අවුරුද්දේ නැවත කියලා තියෙනවා CCB එකෙන් නැවතත් ඒකට technical assistant එක ගන්න ඕනේ කියලා. ඒකට දැන් CCB එකට දක්වලා තියෙන්නේ. දැන් මේකේ 2022 නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් 2024 තමයි මේකට අවශ්‍ය ලන්සු කැඳවල වැඩේ ආරම්භ කරන්න. එතකොට අවුරුදු දෙකක් තිස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. දැන් මේක මේ අත්‍යවශ්‍ය එකක් නේ. ශල්‍යාගාරයේ දොරක් මේ හදන්නේ. එතකොට දැන් ශල්‍යාගාරයේ දොරක් ප්‍රශ්නය කියන්නේ අනිත් ශල්‍ය කටයුතු සියල්ලටම බලපාන එකක්. එතකොට ඇයි මෙච්චරම මේ ගැන නිග්ලෙක්ට් වෙන්නේ? ඒකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා කියලා අපිට පැහැදිලිව දැනෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ශල්‍යාගාරය අපේ තර්කයක. ඒ කියන්නේ ශල්‍යාගාරයක දොරක් නෙමෙයි. මොකක් වුණත් ඒක ඌමනාවක් නිසානේ මේක සම්බන්ධ කරන්නේ නේද? අපි සාමාන්‍යයෙන් දන්න රළු මේකක් තියෙන දොරකට වඩා මේකේ විශේෂීතාවයක් තියෙනවා ශල්‍යාගාරයක් වීම නිසා. ඇයි දැන් මේ 2022 දැන් මේ 2025 මේ තරම් ප්‍රමාදයක් වෙන්න කොහෙන්ද මේක ප්‍රමාදය වෙන්නේ? ඒ කියන්නේ මේ රෝහලක් හදන්න නෙවෙයිනේ දොරක් හදන්න. දොරක් හදන්න. නේද? අවුරුදු 3-4 දොරක් හදන්න මේ රෝහලක් හදන්න නෙවෙයි. එතකොට මට හිතෙන්නේ ඒක සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලයක් හිටියා, අදාළ අය හිටියා, මේකට ගත්තු ක්‍රියාමාර්ග අලුත් අයපත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂතුමාට අදහසක් තියෙනවද? මේකේ මේ ඇත්තටම මේ අපි ඔබතුමා කියන එක පිළිගන්නවා. මේක මේ ප්‍රසම්පාදන කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කළා. නමුත් ආපු තාක්ෂණික කරුණු මේ දොර ස්ටේන් ස්ටිල් වලින් හදන දොරක් ඊට පස්සේ මේකට එන මේක වැරදියට හදන්න බෑස පොසිටිව් ප්‍රෙෂර් එක එළියට එන ඔය ඒක හරි මට යම අදහසක් තියෙනවා. ඒක නිසා තමයි අතනම දොරක් කියලා කිව්වට මේක වාතය ඒ හරහා යද්දි එක්තරා විදිහකට වැඩ කරන විදිහට තමයි ඒ දොර හදන්න ඕනේ. ඒක නිසා ඒවට අර තාක්ෂණික ගැගීම් කමිටුව එහෙටයි මෙහෙටයි CCB එකට එහෙට මෙහෙට යවන්නේ අපිට ඒක කරදරයක් ඇත්තට මෙච්චර අපි නිතර අහනවා. මොකද මම හිතන විදිහට මේ අර ඔය කියන නිර්ණායක ගලප්පන්න ඕන කියලා තමයි මම ඉන්නේ වෙන්නේ නැති කියන එක තමයි මගේ පදම. මොකද අපි මේ අවුරුදු 3ක් ගත වීම සාධාරණීකරණය කරන්න බැරි වීම බෑ. ඒක සාධාරණීකරණය කරන්න බෑ. අපි ඉක්මනින් කරන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ. ඔබතුමාට අදහසක් නිශ්චිත අදහසක් තියෙනවද දැන් මෙතන කොතනද නැවතිලා තියෙන්නේ කියලා මේක? මම හිතන්නේ අපේ සභාපති නිලධාරීතුමා පොඩ්ඩක් මේක පැහැදිලි කරාන. ගරු සභාපතිතුමනි මේක දැන් අවුරුදු දෙකකට කලින් ටෙන්ඩර් කෝල් කරලා ටෙන්ඩර් එක අවෝඩ් කරා. අවෝඩ් කරාට පස්සේ ඒක සැපයුම් කරුවෙකුට ඒක හදන්න බැරි වුණා. ඊට පස්සේ ඒ ටෙන්ඩර් එක අවලංගු කරන්න සිද්ධ වුණා. අපි ඒ ටෙන්ඩර් කරුගේ බෑන් ගාරන්ටියම ෆෝෆිට් කරලා නැවත රීටෙන්ඩර් කරන්න වුණා. ඒක නිසා තමයි අවුරුදු දෙකක් ගත වුණේ. නමුත් දෙවෙනි පාරක් දැන් CCB එක උපදේශන යටතේ දැන් ටෙන්ඩර් කෝල් කරලා ඉවැලුවේෂන් ස්ටේජ් එකේ තියෙනවා. ඉවැලුවේෂන් ස්ටේජ් එකේ ටෙක්නිකල් කමිටියට යම් මේ ක්ලැරිෆිකේෂන්ස් වගේක් අවශ්‍යයි කිව්වා. දැන් ඒ ටික අපි ඉල්ලලා දීලා තියෙනවා. දැන් මේ ඉවැලුවේෂන් එකේ අවසන් අදියරේ තමයි තියෙන්නේ. මම හිතනවා බොහෝ දුරට ජූනි මාසය ඇතුළත අපිට පුළුවන්කමක් තියෙයි කියලා මේක ඉවර කරගන්න. අවෝඩ් කරන මට්ටමට. මේක ඊළඟ කෝප් ක්වයරි එකට නම් ගේන්න තියන්න එපා.